හරියතුන් වහන්සේ අපි දැන් ධර්ම මාර්ගයේ යනකොට ණය නොවි සිටීමට මස් මාංශ වලින් වැළකී සිටිනවා. නමුත් පෞල් ඒකකය තුල ගෙදර ගියහම දැන් පෞලේ ඉන්නවා නම් මස් කන අය හරි එහෙම අය. එතකොට එතනදී හුඟක් අපහසු වෙනවා විශේෂයෙන් දරුවන් ඉන්නකොට දැන් ඒගොල්ලන්ට ඒවා අපි කඩෙන් ගන්න එකෙන් අපිට පවක් සිද්ධ වෙනවද? අපි උයන එක ඒවා පවක් සිද්ධ වෙනවද? දැන් මෙහෙමයි. ඔබ කඩේට ගිහිල්ලා මස් තෝරලා බේරලා හොඳ මස් කුට්ටියක් අරගෙන ඒක අරගෙන ඇහිල්ලා කපලා උයලා හදලා රසට දෙනවා නම් ඔබට පාපයක් අකුසලයක් සිද්ධ වෙනවා. බැරි වෙලාවත් කවුරු හරි ඔබට ඒ මස් කන කෙනෙක් මස් ටිකක් කඩෙන් ගෝරලා බේරලා ගෙදෙට්ට ගෙනල්ලා කුස්සියට දුන්නාට පස්සේ ඒක කැලේට වීසි කළොත් පව් සිද්ධ වෙනවා. එතෙන්දී ඔබ මස් ගෙනාවෙත් නැහැ, මස් ඉල්ලුවෙත් නැහැ, මස් ගත්තෙත් නැහැ. හැබැයි ගෙනාව මස් ටික කපලා හදලා මස් කන අයට දුන්නා. ඒක ඔබේ යුතුයකමක් වගේ කියනවා. ඉතින් ඒක නිසා ඔබට පව් සිද්ධ වෙන්නේ අකුසලයක් සිද්ධ වෙන්නේ මස් ඉව්වට උයලා දුන්නාට නෙමෙයි. ඒක යුතුයකමක් වගේ. මස් කඩේට ගියොත් සතෙක් මැරුව මස් ගත්තොත් ඒවා මස් තේරුවොත් මස් උපාදානය කරගත්තොත් මස් තණ්හාවෙන් තෝරලා ගෙනාවොත් ඒක ඔබට අකුසලයක් පාපයක් වෙනවා. මස් නැතුවට අද රටේ ලෝකේ ළමයින්ට වැඩිහිටියන්ට කාටත් ලෙඩුන්ට රෝගීන්ට මස් නැතුවට කණ්ඩ දේවල් රටේ ලෝකේ ඔක්කොම ඕන තැනක තියෙනවා. මස් ගේන්න යන මුදලට වඩා අඩුවෙන් ඒ මස් වල තියෙන සියලු අංග ප්‍රෝටීන් ආදී දේවල් ගන්න පුළුවන්. නමුත් මේ බටහිර වෛද්‍ය විද්‍යාවේ යම් යම් ඔය දොස්තර මහතුරු නෝනලා කියනවා ලේසියටත් පහසුවටත් ඒගොල්ලෝ නොදන්නා කම නිසාත් මේ ළමයාට මස් ටිකක් කන්න දෙන්න. මේ ළමයාට පීකුළු ටිකක් ගෙනත් දෙන්න. මේ ළමයාට බිත්තරයක් කන්න දෙන්න. ඒකෙන් වන ඵල විපාකයේ කර්මය අර රස තෘෂ්ණාව රස ආසාව වැඩෙන එක ගැන කල්පනා කරන්නේ. ඉතින් ඒක නිසා මේ රටේ ලෝකේ දැන් මේ අපේ රටේ ඉන්න ලොකුම සතා හොඳට කාලා බීලා ඉන්න සතා අලියා. අලියා මස් කන්නේ. අපේ රටේ ලෝකේ හැමතැනමත් ජවය අශ්ව බලනේ. අශ්වයාගේ ජවයෙන් තමයි ජවයම. මේ ජවමත් සත්වයා අශ්වයා මස් කන්නේ. අස්නෝකා ජීවත් වෙන්නේ. කන්නේ කොළ වර්ග, අල වර්ග, ඇට වර්ග, ගෙඩි වර්ග, මුල් වර්ග, පලා වර්ග, එළවලු වර්ග ඕන තරම් තියෙනවා ගන්න. මේ සියලු දෙයින් මිනිස්සෙකුට අවශ්‍ය සියලු පදාර්ථයන්, පෝෂණ පදාර්ථයන් ලැබෙනවා. මේ සංසාරයේ ඔය යම් ආකාරයකට අන්තවාදී ලෙස රස තෘෂ්ණාව, ලේ රස බලලා පුරුදු අය තමයි ඔය මස් කන්නේ. මස් ගේන්න ඕනේ, මස් කන්න ඕනේ, මස් උයන්න ඕනේ, මස් නැතුව කන්න බෑ. ඒවා පුරුදු කරගත්ත වැරදි පුරුදු තෝගයක්. මේ පරම මෛත්‍රිය වඩන කිසි කෙනෙකුට තවත් සතෙකුව මරලා ගෙනාපු මස් කන්න බෑ.